හයි ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද තමයි මගේ පළවෙනිම වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරේ. මේක මගේ පළවෙනි vlog එක. මං හිතනවා ඔයාලා මේ vlog එකට කැමති වෙයි කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න මතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක බලමු නේද? අදම ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ මගේ වැස්ස දවසක උදේ වරුවක් කිව්වට පැය දෙක තුනයි ඇත්තේ. මොකද කියනවා නම් උදේ 9 ඉඳන් 1 විතර වෙනකන් විතර තමයි මම වීඩියෝ එක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. මට vlog එකක් කරන්න හිතුණාද මොකද වැස්ස දවසකුත් නිසා අද මං ගෙදරත් නිසා මම ඉතින් නැගිට ගමන්ම ඉස්සලාම කරන්න ඉතින් මගේ ඇඳ හදන එක. මොකද ඇඳ හදවුවේ නැති වුණොත් එහෙම මගේ නිකන් දවසම නිකන් කම්මැලි වගේ. මට කොහේ ගියත් මගේ ඇඳ පිළිවෙලකට මට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මම ඇඳ අස් කරන්නේ. කාමරේ කොච්චර අස් කරත් ඉතින් ඇඳ පිළිවෙලකට නැත්තම් කාමරේ ඇති ලස්සක් පේන්නේ නැහැ. ඉතින් ඉස්සලාම මගේ ඇඳ හදලා ඊට පස්සේ මම කරන්නේ මගේ කොණ්ඩේ හොඳට පීරගන්න එක. රෑ 30ට ඒක කඩදාගෙන හිද්දී අවුල් වෙනවා. කොණ්ඩේ හොඳටම අවුල් වෙනවා. ඉතින් කොණ්ඩේ අවුනාට පස්සේ හරි කරදරයක්. ඒක ඉතින් මම හොඳට පීර ගන්නවා. ඊට පස්සේ කරන්නේ ඉතින් ඉස්සලාම මම මගේ තේ එක හදාගන්න එක. තේ හදාගන්න විදිහ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. ඔයාලා ඒක දන්නවනේ. හැබැයි මම හදන්නේ මෙහෙම. හරිද වැරදිද කියන්න නම් දන්නේ නැහැ. ඉතින් මේ තේ එක හරි රහයි. මට බොන්න පුළුවන් විදිහට තියෙනවා. ඊට පස්සේ ඉතින් තේ එකත් අරගෙන සාලෙට ගිහිල්ලා එළිය බලාගෙන තේ එක බොද්දි මාරම ෆීලින් එකක් තියෙන්නේ. ඒ අස්සෙන් අපේ මල්ලි මාත් එක්ක කතාවකටත් ඇවිල්ලා එයත් එක්කත් කතා කරගෙන තමයි මේ තේ එක බොන්නේ. මොකද අද පරක් වෙලා නැගිට නිසා එයාලා නම් තේ බීලා ඉවරයි. ඒ නිසා ඉතින් මාත් එක්ක කතා කරගෙන ඉන්නවා. ඇත්තටම පරක් වෙලා නැගිට්ටාම හරි කරදරයි නේද? මොකද කියනවා නම් අර වෙනදට උදේ පාන්දර නැගිටලා කරන්න තියෙන දේවල් මගේ ඇරෙනවනේ. එතකොට පොඩ්ඩක් විතර අවුල්. මට නිකන් දවසම පොඩ්ඩක් අවුල් යනවා එහෙනම් පරක් වෙලා නැගිට්ටම. ඉතින් ඔයාලත් ඉතින් හැමදාම පරක් වෙලා නැගිටින්න නැතුව මං වගේ උදේම නැගිටින්න. ඒක තමයි හොඳ. ඒ හොඳ පුරුද්ද දිගටම තියාගත්තොත් අපිටම තමයි හොඳ. මොකද අපේ වැඩ ටික කරගන්න ලේසි වෙනවනේ. වැස්ස කියලා බලන්න බෑනේ යන්නේ. ඉතින් මං ඊට පස්සේ වැස්ස කියලාම බලන්න නැතුව මං වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ ඉතින් ආයෙ කරන්න ඉතින් කණ්ණාඩිය ළඟට ගිහලා හැඩ වැඩේ වෙන එක තමයි ඉස්සෙල්ලාම මම කරන්නේ. මගේ මූණේ ටෝනර් එක ඇප්ලයි කරන එක. ටෝනර් එක ඇප්ලයි කරලා ඊට පස්සේ මම කරන්නේ වැස්ලින් එකේ ලිප් බාම් එක මගේ තොල්වල ගාන එක. මම ගොඩක් දුරට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා අඩුයි. ඉදිරියට පාවිච්චි කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. බලමු නේද මම ඔයාලට කියන්නම් ඒවා කොහොමද පාවිච්චි කරන්නේ කොහෙන්ද ගත්තේ කියලා මම ඔක්කොම ටික කියන්නම් ඉස්සරහට. තාම මගේ මේ පළවෙනි වීඩියෝ එකනේ. මට තාම ලොකුවට අත්දැකීමක් නෑ මෙහෙම රෙකෝඩ් කරලා. ඉතින් බලමු නේද ඉස්සරහට. මම ආයෙත් කියනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා like කරන්න comment කරන්න. ඔයාලගේ ලස්සන වචන මම අහන්න ගොඩාක් කැමතියි. අද මට කරන්න ලොකුවට වැඩක් නෑ. මොනා කරන්නද කියලා හිත ඉන්නකොට මෙන්න මේ දෙන්නගේ කෝලන් ටිකත් මට බලන්න වුණා. මේ ඉන්නේ මගේ කිකි බබා. ඔය පාපිසේ නිදියගෙන ඉන්නේ මගේ කුකු. ඒ දෙන්න ඉතින් යාළුවෝ දෙන්නෙක් තමයි. ඒ වුණාට කිටි පොඩ්ඩක් සැරයි එයාට. අන්න එතකොට ඒ යාළුවා දෙන්නගේ කෝලනුත් බල මට ඉතින් ඉන්න වුණා. ඒ කෝලම් බල ඉන්නකොට මට මතක් වුණා මම ඊයර ජර්නල් එකයි ඩයරි එකයි ලිව්වේ නෑ නේද කියලා. ඊට පස්සේ මම ඉතින් ජර්නල් එක ලියන්න පටන් ගත්තා. මම හරියටම ජර්නලින් කරන විදිය නම් දන්නේ නැහැ. ඒත් මම ගොඩාක් වීඩියෝස් බලලා තියෙනවා ජර්නලින් කරන විදිය. ඒ අක්කිලා හොඳට කියලා දෙනවා. එයාලා කියන විදිහට law of attraction කියලා තමයි කියන්නේ.
විෂයට ස්තුති කිරීමක් තමයි මේ ජර්නල් වලින් කියන්නේ. ඔයාලට පුළුවන් විෂයට ස්තුති කරලා ජර්නල් එකක් ලියන්න. එතකොට තමන්ගේ නිර්මාණශීලී හැකියාවන්නේ පොතේ අඳින්න. ඒ දේවල් ගොඩාක් කරන්න පුළුවන් ජර්නල් කරන්න. මම නම් කරන්නේ විෂයට ස්තුති කරන එක ජර්නල් වලින් කරන්නේ. මට ගොඩාක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා දැනට. ඒ දේ කරන නිසා මම ඩයිරිය එකන ලිව්වේ නෑ. මම හිතාගත්තා ඩයිරිය එක අද රැට ලියනවා කියලා. මම ජර්නල් එක ලියලා ඉවර වෙලා පොඩ්ඩක් එළියට ගියා. එළියට ගිහිල්ලා බලද්දී නම් වැස්ස චූට්ටක් අඩු වෙලා තිබ්බා. හැබැයි කන්ද වැහෙන්න මීදුම තිබ්බා. හරිම ලස්සනයි. ඊට පස්සේ මම කරේ මගේ ඉංග්ලිෂ් කෝස් එකේ රෙකෝඩින් ටික බලපු එක. මට ගොඩක් රෙකෝඩින් ඉතුරු වෙලා තිබ්බා. ඒක බලනවා. මම තාම පටන් ගත්තා විතරයි ඉංග්ලිෂ් කෝස් එක. සංසර්ගේ ඉංග්ලිෂ් කෝස් එක තමයි මම කරන්නේ. සර් හැම මාසෙම වගේ අලුත් බැච් එකක් පටන් ගන්නවා. මම හිතනවා හිතියට දෙසැම්බර් 22ද කොහෙද අලුතෙන් ආයෙ බැච් එක පටන් ගන්නේ. සංසර්ගේ ඇත්තටම ඉංග්ලිෂ් කෝස් එක ගොඩක් හොඳයි. ඉංග්ලිෂ් ටිකේම හොඳට අල්ලගන්න පුළුවන්. ඔයාලත් පුළුවන් නම් ජොයින් වෙලා බලන්න. කෝස් එකේ ඉන්න ගමන් ඉතින් මට මාළු පාන් එක්කුයි තේ එක්කුයි හම්බුණා. ඉතින් මම ඒකත් කන ගමන් ඉංග්ලිෂ් කෝස් එකේ ඉතුරු වැඩ ටික කරනවා. ඔන්න ඉතින් කෝස් එකේ අවසානම ටික තමයි මේ. පැය දෙකක්ම තිබ්බ කෝස් එක. මේ අවසාන ටික තමයි දැන් මම මේ ඉවර කරන්න හදන්නේ. ලෙසන් එක ඉවරයි. ලෙසන් එක ඉවර වෙලා මං ඉතින් ආයෙත් එළියට ගියා. ආයෙ වහින්න පටන් අරන් යන්නේ. ඉතින් ඔහොම එළියේ ලස්සනත් බලලා අදට මම බ්ලොග් එක ඉවර කරන්න තමයි හදන්නේ. මම ආයෙසරක් ඔයාලට කියනවා මාව subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔයාලගේ comments මං කියවන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. බ්ලොග් එකේ වැරදි තියෙන්නේ නැති ඒ හැම දෙයකටම සමා වෙලා අදට මම බ්ලොග් එක ඉවර කරන්නම්. ඔයාලා මේ දවස්වල ගොඩාරියක් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අලුත් බ්ලොග් එකකින් ආයෙ හම්බෙමු. bye.